මා දඩයම් කළේ. දැන් මට මේ පක්ෂිය මා දෙන්නේ නැහැ. ඔබ මගේ ජේෂ්ඨත්වයට අවමන් කරනවා සිද්ධාර්ථ. මේද ඔබේ ජේෂ්ඨත්වයේ දේවදත්ත? දඩයම ශාක්‍ය සිරිතා. ආරක්ෂාව ශාක්‍ය ගුණධර්මය. කෙසේ හෝ ඔබ මගේ පක්ෂියා දෙන්නේ නැතිද? නැහැ දෙන්නේ පක්ෂියා. කොමන්ද කරන්නේ ඔබ? රාජ සභාවට දැනුම් දී මගේ පක්ෂාව ලබා ගන්නවා. යන්න. රජතුමනි, පක්ෂියා දඩයම් කළේ මම. මේ පක්ෂය අයිති මට. මහරජතුමනි, මේ පක්ෂිය මා පාමුල ඇද වැටුනේ. මිය යන්නට ලංවී මා ඔහු ආරක්ෂා කළා. අප කෙසේද මේ පක්ෂි පැනය විසඳන්නේ? එක් අයෙක් පක්ෂියා දඩයම් කළා. එක් අයෙක් ආරක්ෂා කළා. කවරෙක්ටද පක්ෂිය අයිති? දඩයම් කිරීම ශාස්ත්‍රීය ධර්මයක් සිද්ධාර්ථ. සීල සතුන් සුරකීම මනුෂ්‍ය ගුණ ධර්මයක් මහරජතුමනි. පක්ෂියා දඩයම් කළේ දේවදත්ත බව ඔබ පිළිගන්නවද? මා ඔහු ආරක්ෂා කළා. ඒ බව ඔබ පිළිගන්නේ නැතිද? ඔබ කඩ කරන්නේ ශාක්‍ය ධර්මයන්. ඔබ නැසන්නේ මනුෂ්‍ය ධර්ම. සත්‍යන්ට පීඩා සිදු කිරීමද ශාක්‍ය ධර්මය? ආරක්ෂා කිරීමට නිරතකව අවශ්‍යයි. ඔබ උනත් තුසලන්න කැමතිද මේ පීඩා? කිසිවෙකු කැමති නැහැ දුක් පීඩාවන්ට. එමෙන්ම කිසිවෙකු කැමති නැහැ නපුරු හිංසනයන්ට. ප්‍රාණයට ජීවියෙකු අයිති වේ යුතු ආරක්ෂා කරන්නාටද එසේ නැතිනම් මාංශ ලෝභයෙන් ඔහුව මරා දමන්නාටද? ජීවිත රැකීම රජුගේ කාර්යය. රජු අවශ්‍ය ඊට. පීඩා නොදීම බොහෝ උතුම්. ජීවිත රැකීම පරම උතුම්. ඔබේ තීන්දුව ලබා දෙන්න. තීරණයක් ගැනීම අසීරු මොහොතක්. කොණ්ඩඤ්ඤාඳුරතුමනි, ඔබටවත් හැකිද මෙය විසඳන්න? රජතුමනි, තීරණයක් ගැනීම අපි පක්ෂියාටම භාර කරමු. දේවදත්තට නම් මේ පක්ෂිය අයිති. ඌ කැමැත්තෙන්ම ඔහු අසලට යාවී. අපි ඒ කාර්යය මේ පක්ෂියාටම පවරමු. සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා